මෙයාලා මොකක්ද උනේ? මම වැඩ ආවා. ඇවිල්ලා මම දරුවෝ ඉස්පිතාලේ ගෙනා මම කිව්වා වැඩ ඒ පැත්තෙන් ආවා. ඇවිල්ලා ගේ ඉස්සරහදී ඩෙන්ටිටි කෝ කිව්වා. ඩෙන්ටිටි කෝ කියලා පස්සේ මේ මගේ ඩ්‍රයිවර්ගේ ඩෙන්ටිටි දෙන්නේ මම වැඩ ඇවිල්ලා ඉන්නේ කලින් මගේ දරුවා තනිව නෑ. මේ ලොකු කෙනා ඉස්පිතාලේ වයිපුත් ඉස්පිතාලේ පොඩි එක්කෙනා මේ ගෙදර ඉන්නේ මම මේ කෑම කරන් යන්නේ එකක් කියලා දරුවට. කෑම කියන බිල්ඩින් වල දුඹ මේ බීලා ඉක්ුවා. කියලා දාගත්තා. අතපය කරගෙව්වා. ඊට පස්සේ ගැව්වා. ගාලා හොඳටම දාගත්තා. කියද්දිම නැවතුනේ මම ගෝ ඩෙන්ටිටි තියෙනවා ඔරිජිනල් එක ගෙදරට පොඩ්ඩක් යන් කියලා ඉවරලා. ගන්න කියද්දි මරණා යන්නේ මේ කියලා ඉවරලා බීලා කියලා ඉවරලා දාගත්ත 4 දෙනෙක් හිටියා. 4 දෙනෙක්ගේ මෙයා තමයි මේ දරුණුමයි කියනවා. ඊට පස්සේ මේ අතැම්පුරු මගේ ටීවී එක ඇතුළේ මම කෑ ගැව්වා. ගැව්වා මට උන්නට එක. උන්නට එක ගැව්වම වැටුණා. වැටලා ඉවර මම ඒ කිව්වා මම වරදක් කළා නෑනේ මම මොකක්ද කියලා නෑනේ. මේ මගේ පාඩු වෙන්නේ මගේ දරුවන්ට කෑම අරගෙන ගිහලා උදේ වැඩ කළා. කියද්දි මේ පයින් පෑගුවා. පෑන් ගාලා ඒ පාර ආවා. උඹ පෑන්පුවා වලිට එනවා. මම කෝ ඩෙල්ටා එකෙන් ආන්නේ කෝ මම හොස්පිටල් එකේ වැඩ කරලා ඉන්නවා. ආන්නේ කෝ දැන් වැඩ කරලා ඔක්කොලා ඉන්නේ කියන්නේ. ඔය ලේද වගේ තියෙන ඔක්කොම ලේද තියෙනවා සර්. ඔයා හොදගන්නේ කොහමද? හොදගන්නේ කොහමද? මම ඒක මම හොදගන්නේ මම මාතර පෙන්නන්න ගියා. ඒ පාර පොඩි චේ. පර්ස් එකේ ලේ තියෙන්නේ කොහමද? ඔය පර්ස් එකේ ලේ තියෙන්නේ කොහමද? මේ ඔක්කොම මේ එයා පෙන්නන්නේ කොහොමද? අයිටින් මේ ආගෙන මේ ගත්තන්නේ මම පෙන්නුවනේ ඔක්කොම. ඒ වගේ ලේ. කෝල් ගන්න ගෙදරට ඒ ලේද තියෙන්නේ ඔය වගේ ලේද තියෙන්නේ ඔය. ඔව් ලේ. මේ ගෙදරට කෝල් ගන්න. ඔය ලේ මේ ලේ. මේ ලේ. මේ දරුවට මේ කෝල් එක ගන්න නම්බර එක කෝල් එක ගන්න දුන්නා දරුවට. දරුවෝ ඉන්නේ ෆෝන් එකේ නේ. ඔය චුල්ලේ කර කෝල් එක දෙත්තා ඒක මේ ඉස්සුවේ නෑ ඒගොල්ලන්ගේ පොලිසියෙන් ෆෝන් එක කියලා ගන්න කියලා කිව්වේ. ඔව් ඊට පස්සේ ඒ පාර මම එහෙම රාගට ඔක්කොම එක කළා වවදලා ඒ පාර මම හොදගන්නේ කිව්වා. හොදගන්නේ කියලා ටැප් එක කරලා කරා. ඒ පාර ටැප් එක ආවට දෙන්නෙක් කරලා ගෙව්වා. ගෙව්වා ඒ පාරේ දෙන්නේ. කී දෙනෙක් ගැහුවද? කී දෙනෙක් ගැහුවද? දෙන්නෙක් ගැහුවා. මෙයා තමයි වැඩිම ඊට පස්සේ අය කෙනෙක් ගියා. තව කෙනෙක් ඇවිල්ලා සැර කරා මම බලන් ඉන්නේ මේ කියලා මම හොදගන්නේ කියලා. මම කොහොම හොදන්නේ නැහැ මම ඉස්පිතාලේ ගිහලා බෙන්නනවා කියලා. වාගේ ලේ වැක් කරන කටේ ඔය කීද එන්න මේ ඔක්කොම එන්න බීලා කාලා නම් කමන්නේ ඈ මිනිස්සුන්ට බැන්නලා නම් කුණු හොබ්බේවක් වචනයක් කියලා නම් කමන්නේ මගේ පාළුවේ මම වැඩ ඔප්පෙනවා මගේ දරුවන්ට කන්න දෙන්න කියලා ගම යන්නේ පුතාට කෝල් එකක් දෙන්න දුන්නේ නැහැ මේගොල්ලෝ පුතා විතරේ ගෙදර හිටියේ පුතා පස්සේ අරන් ගියා තමයි ආවේ වයස කීයද වගේ මගේ 61 61 වයි 11 පෝරමේ ඉන්නේ මම බඩේට ඉන්නේ හරි මහත්තයලේ කියලා. ඔය ලේ වැක් කරනවා කාටද දත් කැඩලා? මම ගෝ ඉස්පිතාලේ මම ආටරයක් ඇදී දෙන්න බේත් මොන්න ඕනේ. මේ කියලා නෑ උඹ දෙය යවන්නේ නැහැ කෝ ඉම්බපන් කියලා ඉවර තව දෙන්නෙක් ආවා. ඒ දෙන්න දන්නෝ ඉතරේ මේ ඊට පස්සේ මේක කියන්නේ හිටියා ඉන්නකම මම ගෝ ලොකු මහත්තයලට මම කියනවා. ඇල්පිටර් කියනවා කියලා කිව්වා. ඇල්පිටර් ඉතින් මම වරදක් කළා නෑ මේ කියනවා කොල ඒක ගණන් ගත්තේ නෑ මේගොල්ලෝ. මේ කාට තුවක්කුව දික් කරා. පිස්තෝලේ දුන්නා කවකුන් ගන්න මම ඒක තමයි පොඩ්ඩක් මේ කරේ වැරදිලා තිබුණා මම ඉවරයි මගේ දරුවෝ ටිකත් ඉවරයි වයිෆ් ටික ඉවරයි මේක හම්බ කරන උන්නේ නැහැ මම දුප්පත් වෙන මේ වෙලා නින්නේ ඒකින්ද කියන්න බෑනේ ඉතින් මේගොල්ලෝ බීලා ඔක්කොම හතර දෙනා මම බීව නැති වුණාට ඒගොල්ලෝ බීලාද හිටියේ ඔය ඒගොල්ලෝ බීලා නෙවෙයි අනිවාර්යෙන් බීලා දැන් බලනකොට මම බීවයි කියලා අහන්නේ එයා බීලා ඉඳලා තමයි ඒගොල්ලෝ මේ ඒවට ගහපු කට්ටිය අඳුර ගන්න පුළුවන්ද ඔව් හතරනේ මේ ගීපු කට්ටිය ඔව් මේ ඇත්තක ගියේ ඔව් මෙතනට ඇවිල්ලා කට්ටිය වට වෙනවා මේක ගෙවුනේ පාර ටැප් එක ගාලා දැන් ගියා. චැට් එක මෙතන ගුරු කියන්නේ නැහැ මාත්‍යෝ. හරි බලමු අපි. සමහර නිලධාරීන් කරන මේ බාල වැඩ නිසා පොලිසිය ජනතාව අතර විවේචනයට පත් වෙනවා. අද දවසේ මේ වීඩියෝ එක ෂෙයා වෙලා තිබුණා. මේ ෂෙයා වීමත් එක්ක කමෙන්ට් කියන දේවල් පොලිසිය කියවුවොත් සමහර විට පොලිසියට දැනගන්න පුළුවන්. පොලිසියේ මාධ්‍ය ඒකකයක් තියෙනවා. ඒක නිසා විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා මේ කමෙන්ට් කියවන්නේ. ඊට පස්සේ මහ ජනතාව මේන මොනවාද ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කියලා හොඳට දැනගන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන් ඉල්ලනවා මේ වගේ නිලධාරීන්ට නිසි පරීක්ෂණ කරලා නිසි දඬුවම් ලබා දෙන්න නැත්නම් මහ ජනතාව සහ පොලිසිය අතර තියෙන මේ හිතවත්කම පළුදු වුණොත් මේ රටේ තියෙන භීෂණය සහ විනාශය තව තවත් වැඩි වෙන්න පුළුවන්.